ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි අරුණෝදේ සටන්කරුව හැටියට සංවිධාන සාකච්ඡාවකින් පසුව අපි ගොඩාක් වීඩියෝ එකක් උදාහරණ කල්පනා කළා. විශේෂයෙන් මේ මොහොතේදී මුළු ලෝකේ පුරාම වෙලාගත් මේ යුද්ධ ව්‍යසනයේ ඇතුලේ ඒ රටවල වැඩ කරන පීඩිත ජනතාව අන්ත දුක්ඛිත තත්වයකට මර්ධනකාරී වැඩපිළිවෙලකට ඒ වගේම ගාසා තීරයේ වැනි ස්ථානවල යුද්ධයට කිසිසේත් සම්බන්ධයක් නැති කුඩා දරුවන් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ඝාතනය වෙලා තියෙනවා. සරණාගත කඳවුරුවල සරණාගතයන් හැටියට තමුන්ගේම භූමියේ අවතැන් වෙලායි. ඉතින් ලෝකයේ ඉදිරියේ මේ ධනවාදී කුරිරු බව අධිරාජ්‍යවාදයේ තියෙන ඒ අමන දේශපාලන ක්‍රියාවලිය ඔප්පු වෙමින් තියෙන වෙලාවක්. ඉතින් ධනවාදී සිස්ටම් එකක් හැටියට පේල් කියන එක අද මුළු ලෝකෙම පිළිගෙන තියෙන අවසන් තත්වයක්. ඒගොල්ලොම හදාගත්තු ලෝකේ විශේෂ ජාතින්ගේ සංවිධාන අන්තර්ජාතික සංවිධාන මිනිමැරුම් ඉදිරියේ නිහඬව මුනිමත රකිමින් ධනවාදී අවසන් මලබෙරේ වයමින් ඉන්න හැටි තමයි අපට පේන්නේ. ඒ නිසා මේ මොහොතේදී අපි ඉදිරියේ තියෙන අර්බුදය සුළුපටු අර්බුදයක් නෙවෙයි. විශේෂයෙන් ලාංකීය ජනතාව හැටියට බරපතල ආර්ථික අර්බුදයක් මුව පිට ඉඳමින් තමයි ඉන්නේ. එදිනෙදා වේල බොහොම අමාරුවෙන් සරි කරගන්න අපේ රටේ නිර්ධන පන්තිය අද වෙනකොට ජීවත් වෙන්නේ කබලෙන් ලිබට වැටිච්ච ගාවට. ජනතාවාදී ආණ්ඩුවක් එහෙම නැත්නම් පසුගිය කාලවල සමාජවාදී සටන් පාට ඇතුලේ මාක්ස්ගේ ලෙනින්ගේ ෆොටෝ තම රැස්වීම් වල ඉදිරි පිටින්ම තියාගෙන බලයට ආපු NPP ආණ්ඩුව අද වෙනකොට ඒ රතු කොඩි අතහැරලා නිර්ධන පන්ති දේශපාලනයේ වෙනුවට අධිරාජ්‍යවාදීන්ගේ IMF න්‍යාය පත්‍රය අනුව වැඩ කරන ඒ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන ජනතාවගේ බොටුව මිරිකන ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. දූෂණය නාස්තිය නැවැත්වීම තුළින් මේ කඩා වැටෙන ධනවාදී මෙවලන් ටික ආරක්ෂා කරමින් සදාචාර සම්පන්න සමාජයක් නීතිගරුක සමාජයක් නීතිය කාටත් එකයි කියමින් එවැනි සමාජයක් බිහි කරන්න හැකියාව තියෙනවා කියලා තමයි අනුර කුමාර ප්‍රමුඛ NPP ආණ්ඩුව බලයට පත් වෙන්නේ. බලයට පත් වෙලා දැන් වසර දෙකක් විතර යනකොට ඊටාම පැහැදිලිව අපිට පේන දෙයක් තමයි දවසින් දවස ඒ ධනවාදයේ ආරක්ෂා කරන්න උත්සාහ කරන ආණ්ඩුව අර්බුදයට යනවා වගේම ලෝකයේ ඇති වෙන තත්ත්වයන් එක්ක ඒ වගේම ලංකාව තුල ධනේශ්වර ඒ හෙන්චයියන් ඒජන්තයන් ගන්න ක්‍රියාමාර්ග හේතුවෙන් පීඩාවටපත් වෙනවා අපේ රටේ ජනතාව. මේ වෙලාවේදී අපිට පේනවා බලයේ හිටපු අනිකුත් දේශපාලන කණ්ඩායම් නරියන් කපටින් හිවලුන් එකතු වෙලා නැවත වතාවක් රාජ්‍ය බලය පිළිබඳව කාරණේ ඉදිරියට තබමින් ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා බරපතල ප්‍රයත්නක යෙදෙනවා. හොරු අල්ලන්න ආපු ආණ්ඩුවට අද වන විට ඒ හොරු අල්ලීම පැත්තක තියලා ජීවිතය ගැට ගහගන්න ජනතාවට උත්තර දෙන්න වේදිකාවට හෙල්ල නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ මොහොතේදී ඒ පසුගිය අවතාර මේ රට විනාශ කරපු ඒ අවතාර වලට රාජ්‍ය බලය වෙනුවට තවත් නායකෙක් පක්ෂය යනවා වෙනුවට වැඩ කරන ජනතාවගේ බලයක් ගොඩනගන්නේ කෙසේද කියන කතිකාව ගොඩනගන්නවා. විශේෂයෙන් ලාංකීය භූමිය තුල ලංකා සම සමාජ පක්ෂයේ සිට ඒ හා බැඳුණු එයින් කැඩී බිඳී වෙන්නුණු අද මේ මොහොත වෙන විටත් කුඩා සංවිධාන බවට පත් වෙමින් කුඩා අට්ටාල අටව ගලමින් ඉන්න ඒ ව්‍යාජ වම්මුන්ට විතරක් නෙවෙයි ඒ වගේම තමුන් න්‍යාය දන්නවා කියලා හිතාගෙන මහ පොළොවෙන් අඩි දහස් ගාණක් උඩ දේශපාලනේ කතා කරන ඒ කතා සාප්පු බවට පත් වෙච්ච වාමාංශික ව්‍යාපාරات අද අන්ත අසර වෙලා තියෙනවා. මේ වමට නායකත්වයක්
නැත්නම් පන්තියට නායකත්වයක් කියන සටන් පාඨය අද සටන් පාඨයක් බවටම පත් වෙලා තියෙනවා. විශේෂයෙන් පසුගිය දශක ගණනාවක් තිස්සේ ධනපති ආණ්ඩුත් එක්ක සරණ ගිය ඒවත් එක්ක හවුල් ආණ්ඩු හදපු ඒවා මේ ව්‍යාපාර දැන් ආයෙත් ඇවිල්ලා මාක්ස්වාදී මූලධර්ම සාකච්ඡා කරමින් වම එකතු කරන්න හදන මේක හරිම විහිළුවක්. ලෝකේ පුරාම මේ தත්ත්වය මෙහෙමයි. අද වාමාංශික පක්ෂවල කාර්යභාරය ධනපති පක්ෂවලට මුක්කු ගහන ඒවැ ප්‍රගතිශීලීන් සමග එකතු වෙනවායි කියමින් දේශීය ධනපති පන්තියට ප්‍රගතිශීලී කාර්යයක් ඇතයි කියන විශ්වාසය මත පදනම් කරගෙන ඒ ගෙන ගිය අදූරදර්ශී ක්‍රියාමාර්ගයන් නිසා පන්තියට විශ්වාසය හිමි වෙලා තියෙනවා. විශේෂයෙන් මේ තියෙන සියලු වාමාංශික දේශපාලන ව්‍යාපාර කෙරෙහි පන්තියේ විශ්වාසය බිඳ වැටි අවසන්. ඒ නිසා අද දේශපාලනිකව කම්කරු පන්තියේ ප්‍රමුඛ ඒ පීඩිත ජනතාව දේශපාලන වශයෙන් ලෝක පරිමාණව සවි බල ගන්නන ඒ නායකත්ව මධ්‍යස්ථානය අවශ්‍ය තත්වයක් උදා වෙලා තියෙනවා. විශේෂයෙන් අපිට මේ මොහොතේදී පේනවා විවිධ කල්ලි කණ්ඩායම් විශේෂයෙන් අපි ලංකාව ඇතුලේ ගත්තත් ලෝකේ පුරාම ගත්තත් ට්‍රොස්කිවාදී සංවිධාන ඒක ට්‍රොස්කිවාදී සංවිධාන වලට විතරක් නෙවෙයි මාओवादी වෙන්න පුළුවන් වෙනත් හැඩයකින් ඉන්න සංවිධාන වාම සංවිධාන වෙන්න පුළුවන් පොඩි පොඩි කෑලි කඩා ගනිමින් ලේකම් ධූරේ සභාපති ධූරේ පිටරට සවාරියන් පිටරටින් ආධාර මුදලක් ලබා ගන්න විප්ලවය ආනයනය කරමින් ඉන්න මොහොතක් තියෙනවා. විප්ලවීය මධ්‍යස්ථානයක් නව දර්ශනයක් ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් නොකොට මේ බොහෝ වාමාංශික ව්‍යාපාර තම තමුන්ගේ න්‍යායික විග්‍රහයන් තමුන්ට වාසිදායක අන්දමින් යොදමින් වමේ ව්‍යාපාරය ඇත්තටම ගණිකා සේවය යොදලා තියෙනවා. වෛශ්‍ය සේවය යොදලා තියෙනවා. ඒ නිසා මේ වමේ ව්‍යාපාරයේ නැවත ශක්තිමත් කරන්නට නම් ලෝක පරිමාණව මේ මොහොතේ ඇති වෙලා තියෙන මේ අධිරාජ්‍ය විරෝධී යුද්ධය ආරම්භ කළ යුතුය. ඒ සඳහා වහ අධිරාජ්‍ය විරෝධී නිර්ධනපන්ති පෙරමුණ ගොඩනැගීමත් අවශ්‍යයි. ඒ වගේම අපි ඊටාම තරයේ මතක තබා ගත යුතුයි මේ අධිරාජ්‍ය විරෝධී පෙරමුණ ඇතුලේ බැටළුහම් පොරවගත්ත වෘක්කයෝ ඒ දේශීය ධනපති පන්තිය ඊටාම සූක්ෂම අධිරාජ්‍ය විරෝධී අරගලයට මැදිහත් වෙලා පන්ති ව්‍යාපාරයේ කුඩුපට්ටම් කිරීමට එන අවස්ථාව අපි අහිමි කරනවා. අවස්ථාව ඉද නොදෙන්න. තව දුරටත් දේශීය චින්තනයක් දේශීය ප්‍රගතිශීලී වැඩපිළිවෙලක් ධනපති පන්තියට නැහැ. ඒ නිසා ලෝක පරිමාණව නිර්ධන පන්තියට නායකත්වය දෙන ඒ ඉදිරි දර්ශන වැඩපිළිවෙලක් සහිතව විශේෂයෙන් මහ පොළොවේ භාවිතයට යොදන ඒ න්‍යායික දැනුමින් සන්නද්ධ ඒ භාවිතමය වටිනාකමක් ඇති දේශපාලන ව්‍යාපාරික අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසාද පන්තියට දේශපාලන නායකත්වයක් ලබා දීමේ නව දේශපාලන වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. අපි අරුණෝදේ සටන්කරු හැටියට නායකත්වය දෙන්නේ පෙරමග ගන්නේ එවන් වූ නව දේශපාලන ව්‍යාපාරයක් නිර්ධන පන්තියට ගොඩනැගීමෙන්. ඉතින් දායබර සහෝදරයා සහෝදරිය අපි මේකේ ආරම්භයක් හැටියට සම්තුහන් කරනවා එළමෙන ජූනි 4 වෙනිදා හවස 5ට ඇහැලිගොඩ තලාවිටිය ප්‍රදේශයේ අපි ජනහමුවක් සූදානම් කරලා තියෙනවා. මේක අපේ ආරම්භය. අපි ආරාධනා කරනවා සීලම සහෝදරුන්ට ඒ ස්ථානට පැමිණෙන්න. අපි සංවාදයක් ගොඩනගමු. අලුත් පන්ති ව්‍යාපාරික අවශ්‍යතාවය දැඩිව තියෙනවා. අවස්ථාවාදයට ප්‍රතිසංස්කරණ වාදයට ඒ වගේම පන්ති සහයෝගිතාවාදයට එරෙහිව පන්ති සටන ඉදිරියට ගන්න ඒ සාමවාදයට එරෙහිව පන්ති අරගලය එළියට ගන්න ඒ දේශපාලන වැඩපිළිවෙල
භාවිත මේ වටපිළිවෙල ගොඩනැගීම සඳහා එකතු වෙන්න. ලෝක විප්ලවයට ජය වේවා, සමාජවාදයට ජය වේවා, සියලු දෙනාට ජය වේවා කියමින් අපි මේ මොහොත මේ විදිහට සනිටුවම් කරනවා.